ඒ වෙනකම් කරම එකක්වත් හරියන්නේ නැහැ නේ මොකද කරන්නේ? අර තඩි නිකන් අර ෆාස්ට් ෆුඩ් කාපු එකෙක් වගේ මහත සමනලෙක් ඉන්නේ. සමනලේ ඇවිදිනවා. පයින් යන්නේ ඌ ගමන්. පියාඹනේ මේක මොකද උට බත් කන්න තමයි වෙන්නේ කියන්නේ අර කොහොම ඇවිදගෙන ගිහිල්ලා. එහෙම දැන් මූ මේ වෙන එකෙක්. හරිද? ඒ කියන්නේ අර මේ සමනලයා ඉන්නේ අර දලඹුවා වෙලා ඊට පස්සේ සමනලයා වෙන සතවුව දන්නවද? මේ උගේ නිකන් ජීවන චක්‍රය බැලුවොත් හරි අර තියෙනවනේ YouTube එකේ ඔය ඉක්මනට ටට්ටක් ගාලා යන්න අර හදලා තියෙන ටයිම් ලැප්ස්ද මොනවද කියලා තියෙන්නේ. අර එහෙම එක්ක එහෙම බැලුවොතින් මේ මුලින්ම අර දලඹුවා විදිහට ඉන්නවා. ඊට පස්සේ අර ඌම පොඩි කකූන් එකක් මොකක්ද ඔන්න ඔහොමයක් හදා ගන්නවා යාගේ වටේට. ඊට පස්සේ ඒක යම් කාලයක් ඔහේ ගහක තැනක එල්ලිලා වගේ තිබිලා ටිකකින් ඒක කඩාගෙන සමනලයා එළියට එීමක් නෙන්නේ. ඕකේ අර මේ ඒ දලමුවා කොහොම හරි අර මොකද්ද ඒ එල්ලෙන කොට්ට වගේ එක හදාගෙන ඒක කඩාගෙන එළියට එන කොටසේ මරු සිද්ධියක් තියෙනවා. හරි. ඒකේ මුලින්ම ඌ අර මේ පල්ලෙහා තියෙන පොඩි කෑල්ලක් අයින් කරලා එතනින් අර උගේ චූටි අර අඬු දෙකක් වගේ එනේවා තියෙන. ඒ අඬු දෙක එළියට දාලා අරක සෑහෙන්න අමාරුවෙන් දෙපැත්තට කරලා ඌ ඒකෙන් එළියට එන්න ඉඩ හදාගන්න. ඊට පස්සේ මේ එහෙම අහින්න අමාරුවෙන් තමන්ම ඒක අර කඩාගෙන තමන්ගේ තටු දිග අරගෙන අරක කඩාගෙන තමයි සමනල එළියට එන එක වෙන්නේ. දලඹුවා අරගෙන එළියට එන එක වෙන්නේ. ඕකේ මේ මෙන්න මෙහෙම වැඩක් කරලා දෙනවා මිනිස්සෙක්. දැන් මේ මිනිස්සයා ඔය හරි ඕක අර දලඹුවෙක් කොහොම මේ සමනලෙක් විදිහට එළියට එන සංසිද්ධියක් දැන් දකිනවා. අර උගේ අර පොඩි අඬු දෙක එළියට දාලා අරක කඩාගෙන දැන් මූ එළියට එන්න හෙන්න ගේමක්. දැන් බලාගෙන ඉන්නවා මුට එළියට එන්නම බෑ. හරිද? ඒක හෙන අමාරුවෙන් චුට්ට එන්නේ. මුට දැන් හදිසි මුට කියන්නේ දැන් මේ බලාගෙන ඉන්න මිනිස්සුන්ට හදිස්සිය දැන් සමනල එළියට එනකම්. හරිද? මේ සමනලයාත් අර හෙන්න ගේමක් දෙනවා අර කඩාගෙන එළියට එන්න. පස්සේ මේ මිනිස්සයා කරන දේ තමයි පොඩි කතුරක් වගේ අරගෙන අර සමනලයා එළියට එන්න හදාගත්ත පොඩි ආරම්භක විවරය තියෙන. ඒක දෙපැත්තෙන් පොඩි කට් එකක් දාලා සමනලයාට එළියට එන්න පොඩි අර පහසුවක් හදලා දෙනවා. සමනලයා අරක දෙක ඒක කපු ගමන් ගාලා එළියට අවිල්ලා වැටෙනවා. හරි? සමනලයා. දැන් සමනලයා කිසි කරදරයක් නැතුව එළියට ආවා. දැන් අර මිනිස්සු බලන් ඉන්නවා සමනලයා පියාඹනකන්. දැන් සමනලයා ආවනම් උගේ දැන් කතාව ඊළඟට තියෙනවනේ සමනලයා රෝස මල වෙත පියාඹා ගියා. අර එහෙම තියෙනවනේ දැන් කතාව හැටියට ඊළඟට උ කළ යුතු දේවල් ටිකක් තියෙනවනේ සමනලෙන්න. මේ ඌ එහෙම පියාඹන පාටක් නැහැ. සමුගේ පෙනුමත් කැත සමනලෙක් වූ. හරිද? ඒ කියන්නේ මේ අර සාමාන්‍ය ලස්සන අත්තටු තියෙන අර මැද පොඩි හීනි කොටසක් තියෙන එහෙම නෙවෙයි. මුගේ අර මැද තියෙන බඩ වගේ කොටස හෙන තඩි. හරිද? තටු එහෙම හරියට දිගෑරලා නැහැ. ඌට කකුල් අර සාමාන්‍ය සමනලට ඒව තියෙනවා. මෝර ඒවයින් ඇවිදිනවා. දැන් සමනලයි කතාවට මේක අපි ආවන්නේ ඕන්නේ. ඒ මොකුත් නැහැ. අර තඩි නිකන් අර ෆාස්ට් ෆුඩ් කාපු එකෙක් වගේ මහත සමනලෙක් ඉන්නේ මේ ඌ පියාඹන පාටකුත් නැහැ. ඌ ඇවිදිනවා. ඊට පස්සේ අර මනුස්සයා හිතනවා සමහරට ඉපදුන ගමන් පියාඹන්න බැරුව ඇති කියලා. මේ මිනිස්සුන්ට අර ඉපදුන ගමන් ඇවිදින්න බෑ වගේ මේ බඩ ගන්න. ඒ වගේ සමනලින්ටත් එහෙම අවුලක් ඇති මේ ඉපදුන ගමන් ඕවා බැරුව ඇති කියලා ටිකක් බලනවා දවස් දෙකක්. ඒත් නැහැ. සමනලයා ඇවිදිනවා. පයින් යන්නේ ඌ ගමන්. පියාඹන ඒ මොකුත් නැහැ. අර පැණි බොන ඒව මොකුත් නැහැ. උට බත් කන්න තමයි වෙන්නේ. කියන්නේ අර කොහොම ඇවිදගෙන ගිහිල්ලා එහෙම දැන් මූ වෙන මට්ටමකකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔතන පස්සේ හේතුව හොයලා බලුවම මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔය සමනලෙක් අර අතනින් එළියට මේකේ 100%ක් ජෛව විද්‍යාත්මක නිර්වද්‍යතාවය මම දන්නේ නැහැ. කතන්දරේ මම මේ කියන්නේ. හරිද? මේ ඒ සමනලයා ආසන්න වශයෙන් මේක හරි මේ කියන කතාව. අතනින් ඔය එළියට එනකොට ඒක කඩා ගන්න අර වගේ මුලින්ම පොඩ මේක හිල් කළා ඌ එළියට ඇවිල්ලා ඌ කරන එක දෙයක් තියෙනවලු ඌගේ තටු දැන් අරක ඇතුලේ ඉන්නකොට තටු දිගෑරලා නෙවෙයි ඉන්නේ. ඒ ටික අර ඇඟ වටේට එතිල වගේනේ තියෙන්නේ. එතන සමනලෙක් සාමාන්‍යයෙන් ඒ දලඹුවා සමනලයට ට්‍රාන්ස්ජෙන්ඩර් වෙන පීරියඩ් එකේදී අර මොකක් හරි එක ලික්විඩ් එකක් මොකක් හරි ද්‍රවයකින් උගේ අර බඩ වගේ කොටස පිරලලා තියෙන්නේ. ඊට පස්සේ මූ මේකෙන් එළියට එනකොට මූ අර හෙන ආයාසයක් දරලා ඒ ලික්විඩ් එක උගේ තටු වල තියෙනවලු පොඩි නිකන් බට ලයින් එකක් වගේ එකක්. ඒ බට ලයින් එකට තෙරපලා කියන්නේ අර බඩේ වගේ පිරලා තියෙන ද්‍රවය අර තද කළා අර පිහාටු වල තියෙන පිහාටු නෙවෙයි මොන හරි ව්‍යාපත් වල තියෙන ඒ බට ලයින් එකට පුරවනවා. එතකොට තමයි අර තටු ටික ශක්තිමත් දෘඩ තටු ටික හැදෙන්නේ. ඒකත් එක්ක තමයි තටු දිගෑරිලා ඌ සමනලය වෙන්නේ. අපි ඒ ප්‍රොසෙස් එක නතර කරලා උට අරක ලේසි කරලා දුන්න එකෙන් උනේ ඌ සමනලයයි දලබෝයි අතරමැද තියෙන අමුතු සතෙක් බවට පත් වෙච්ච එක. ඒතර සමනලයා අර හරි ලස්සන ඒ ක්‍රියේෂන් එක වෙන්න නම් ඌ අර පරිප්පුව කණ්ඩම ඕන. ඒ පරිප්පුව නොකා ඌ හරිනම් විය යුතු අර ලස්සනයි කියන සමනලයා කියන තැනට යන්න බෑ කවදා.
වර කැත තඩි මොකෙද්ද එකක් තමයි උට වෙන්න වෙන්නේ. හරි. එතකොට ඔන්න ඕක තමයි ගොඩක් දේවල් වල තියෙන කතන්දරය. යම් යම් අපි සුන්දරයයි විශ්වාස කරන දේවල් ටිකකට යන ප්‍රොසෙස් එක ඇතුලේ අනිවාර්යෙන් ඔය වගේ එන්න පරිප්පුවක් එන කට්ටක් කරන ප්‍රොසෙසස් ටිකක් තියෙනවම තමයි. එහෙම තැන් ටිකක් හම්බෙනවම තමයි. ඒ ටිකට මූණ දීලා කොහොම හරි කාගෙන අමාරුවෙන් ඒක පහු කරනවා හැර ෂෝට්කට් දාන්න ගියපුවම වෙන්නේ අර උට වෙච්ච වැඩේම තමයි. එහෙම කරන්න බෑ. වැඩේ පුළුවන් වෙන්න නම් අර ඒ පරිප්පුව, ඒ කට්ට, ඒ අමිහිරියාව, ඒ අමාරුව විඳින්නම වෙනවා. ඒතර පුළුවන් වීමේ ප්‍රොසෙස් එක ඇතුලේ අනිවාර්යයෙන් යම් තැනක් තියෙනවා. Tamanට බැරි වෙන, Tamanට වරදින, Taman කරන එකක්වත් හරියන්නේ නැති සමහරක් වලට එහෙම තියෙනවා. එහෙම ගිහිල්ලා තමයි එක තැනකදී ඒක ටික පුළුවන් වෙනවා කියන එකට මාරු වෙලා ඒ ඔස්සේ යන එක වෙන්නේ. අර ගොඩක් වෙලාවට වෙන්නේ ගොඩක් යවුන් දවසක් බලනවා දෙකක් බලලා මේක හරියන්නේ නැහැ. දමලා ගහලා නිකන් ඉන්නවා. එහෙම වුණාම කවදාවත් අර අපිට ඕන කරන අපේ ඔළුවේ තියෙන මේ සුන්දර ලස්සන හෙන මාර ක්‍රියේෂන් එක ඒක හදාගන්න වෙන්නේ නැහැ. ඒකට යන්න ඕන නම් අර සමනලයට වුණා වගේ පරිප්පුව කණ්ඩම වෙනවා. කුරුල්ල දෙන්නේ. මේ මොකෙද්ද බං? සති ධම්මඩු මකරේ. කැමරා මේ සමීප රූපරම ගන්න බලන්න. ඔළුව අහුවේ. මකරෙක්ද අලියෙක්ද? මෙහෙම ඉස්සරහට පේන්නේ මෙහෙම. ඒ වලට මෙහෙම නේ අර වන්දෙක් වගේ අර මොකද හතෙක් ඉන්නේ. තනකොළ පෙත්තෙක් වගේ පේනවා සමහරක් ඇතිවල. මං හිතන්නේ මං හරි පැත්තට වෙන්නද අල්ලගෙන ඉන්නේ. මේ නම් ටියුට් එක හිටපු එක නෙමෙයි. මේ වෙන එකෙක්. හරිද? මේක රසයෙන් මේ කොළ එහෙම යන ලොකු සංකීර්ණ ක්‍රියාදාමයක් මම හිතන්නේ. ඔව්. හතෙක් මොකෙක් හරි. මකරෙක් වගේ හරි ඩයිනෝසිරස් කෙනෙක් හරි. ඔයාලට කොහොමද දන්නේ පේන්නේ කැමරාවට පේනකොට? මට පේන්නේ ඒ වගේ. ඔන්ලයින් වල සතෙක් වගේ පේනවද? හරි. නැද්ද? හප්පෙක් අන්න අර කඟ වේනෙක් වගේ කඟ වේනෙක්ද? අනේ දන්නේ. යා බනස්සේ